ලෝකේ තියෙන මිල අධිකම ක්‍රිකට් තරඟාවලිය නොහොත් ලෝපුරා ක්‍රිකට් ලෝලින්ගේ ක්‍රිකට් වසන්තය ඉන්දිය ප්‍රමියලි ක්‍රිකට් තරඟාවලිය දැන් 2026 වසර සඳහා ආරම්භ වෙලා තියෙනවා. දල වශයෙන් $1 බිලියන 18.5කට ආසන්න පිරිවැයක් යොදලා සංවිධානය කරන මේ තරඟාවලියේ එක මැච් එකකින් විතරක් රුපියල් කෝටි 100ක ආදායමක් උපයනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ පාර IPL එකේ මිල අධිකම ක්‍රීඩකයා රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජයන්ට්ස් විසින් රිෂාබ්ට රුපියල් කෝටි 27ක් ගෙවලා තියෙනවා. ඒත් IPL වල තියෙන ලස්සනම දේ සල්ලි විතරක්ම නෙවෙයි. මුම්බායි වල පාරේ පානිපූරි විකුණපු යශස්වී ජයිස්වාල් වගේ තරුණ දක්ෂ ක්‍රීඩකයෝ අද කෝටිපති තරු වෙලා තියෙන්නේ මේ IPL වල දක්ෂතාවයට මිල කරන අධික වටිනාකම හින්දාමයි. ඉතින් මේක තමයි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හීන හැබෑ කරන තැන. මිල අධිකම විදේශීය මිලදී ගැනීම විදිහට KKR විසින් වාර්තාගත රුපියල් කෝටි 25.2කට කැමරන් ග්‍රීන් මිලදී ගැනීම වගේම විරාට් කෝලි සහ SRH කණ්ඩායම අතර ඇති වුණු උණුසුම් වචන හෝමාරුව ගැනත් තරගාවලියේ ආරම්භයේ ඉඳන්ම අන්තර්ජාලය පුරා අලුත් ප්‍රවෘත්ති මවන්න සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිදු හසරංග මේ පාර ලක්නව් සුපර් ජයන්ට්ස් වෙනුවෙන් පිටියට බහින්නේ රුපියල් කෝටි 2කට අධික වටිනාකමක් එක්කයි. වනිදු එක්ක මහේෂ් තීක්ෂණ, දිල්ෂාන් මදුශංක, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස් සහ දසුන් ශානකත් මේ පාර ලංකාවේ නම IPL ලෝකයේ තුල ඉහළින්ම තබන්න සූදානම්. ඉතින් මේ ආවේගකාරී පිටියේ 2026 ශූරයා බවට කුමන කණ්ඩායම පත්වේවිද? පසුගිය වසරේ ජයග්‍රහණය කරපු RCBද නැත්නම් රෝහිත් ශර්මාගේ මුම්බායි ඉන්දියන්ස්ද? කොහොම වුණත් එක දෙයක් නම් සහතිකයි. ඉදිරි සති කීපය තුළ ලෝකයේ අවධානය තියෙන්නේ මේ ක්‍රීඩාංගන දෙසටයි. ඉතින් ඔයාගේ ප්‍රියතම කණ්ඩායම මොකක්ද? මේ පාර දිනන්නේ කවුද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් වටිනා කාලීන තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් උදිත අබේරත්න අපේ Facebook පිටුව අදම ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම උදිත අබේරත්න YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.